ආයුබෝවන් තරබාරුව කියන්නේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. කොච්චර උත්සාහ කරත් බර අඩු කරගන්න එක හරිම අමාරුයි. කට්ටියක් කෑම පාලනය කරනකොට තවත් කට්ටියක් ඇඟ මහන්සි කරලා බර අඩු කරගන්න උත්සාහ කරනවා. ලංකාවේ අපේ ජීවන රටාව වගේම ආහාර වර්ග නිසා බර අඩු කරගන්න එක හරි අමාරුයි. අපේ අක්‍රමවත් ආහාර රටාව මේකට ගොඩාක් බලපානවා. නමුත් ඔයාට පුළුවන් නම් මේ අපි කියන ක්‍රම පහ අනුගමනය කරන්න මාස 3න් අනිවාර්යෙන්ම බර අඩු කරගන්න පුළුවන්. මේ කියන්නේ මහලකු අමාරු දේවල් නෙමෙයි. හරිම ලේසියෙන් කැපවීමෙන් කරන්න ඕන දේවල් පහක්. පළවෙනිම දේ තමයි සීනි සහ පිටි ಜಾති කන එක නතර කරන්න ඕනේ. සීනි පාලනය කරන්න නැතුව බර අඩු කරන එක හීනයක් විතරයි. සීනි විතරක් නෙමේ පිටි ಜಾතිත් මේකට අයිති. මොකද පාන් පිටි වගේ දේවල් බඩේදී සීනි බවට පත් වෙනවා. එතකොට පිටි ಜಾති නවත්තන්න නැතුව සීනි පාලනය කරා කියලා තේරුමක් නැහැ. පාන් කොත්තු පේස්ට්‍රි බනිස් මේ හැම දෙයකම පිටි තියෙනවා. මම මේ කියන්නේ සීනි නවත්තලම දාන එක නෙමෙයි. ප්‍රධාන වේල් වලට පාන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල් කන එක නම් සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. මේවා තමයි බර අඩු කරන එකේ පරම හතුරෝ. ඊළඟ කාරණාව තමයි පුළුවන් තරම් මස් ಜಾති කන එක. මොනවා හරි මස් ಜಾතියක්. මස් වල ප්‍රෝටීන් තියෙනවා. ප්‍රෝටීන් ආහාර වේලක් ගත්තම බඩගිනි දැනෙනවා අඩුයි. ඒ කියන්නේ එක වේලකින් වේල් දෙකක් පිරිමහ ගන්න පුළුවන්. ප්‍රෝටීන් එක්ක එළවලු සහ ඕට්ස් වගේ දේවල් ගන්න පුළුවන් නම් තවත් හොඳයි. මස් මාළු කිරි බිත්තර වගේ දේවල් අරගත්තම දිරවන්න ගොඩක් වෙලා යනවා. ඒ නිසා අපිට තවත් වේලක් අවශ්‍ය වෙන්නේ නැහැ. බලන්න පිටරට අයගේ ආහාරවල ප්‍රධානම අංගයක් තමයි ප්‍රෝටීන්ස් කියන්නේ. අපේ රටේ මිනිස්සුන්ට බර අඩු කරගන්න බැරි වෙලා තියෙන්නේ අපේ ආහාරවල ප්‍රෝටීන්ස් අඩු හින්දා. ඊළඟ දේ තමයි අනිවාර්යෙන් දවසකට පියවර 10000ක් ඇවිදින්න ඕනේ. 10000ක් කියන්නේ මහලකු ගාණක් නෙමෙයි. ෆෝන් එකට ස්ටෙප්ස් කවුන්ට් කරන ඇප් එකක් දාගෙන ඒ ඇප් එකේ ටාගට් එකක් තියාගන්න අනිවාර්යෙන් දවසකට පියවර 10000ක් ඇවිදිනවා කියලා. මේ විදිහට දවස් 7ක් කරලා බලන්න. ඒ දවස් 7ට ඔයාගේ බරේ පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් වෙයි. අනික් කාරණාව තමයි හැමදාම රෑ 8ට කලින් රාත්‍රී ආහාරය ගන්න ඕනේ. ඒක වෙන්නේ මෙහෙමයි. අපි විවේකයෙන් ඉන්න වෙලාවට අපේ ඇඟේ තෙල් දහනය වීම වැඩි. ඒ කියන්නේ අපේ බර අඩු වීම වැඩි. අපි කලින් අනුභව කරලා ඇඳට ගියොතින් අපේ ඇඟට ඕන තරම් වෙලා තියෙනවා ඇඟේ තියෙන අමතර මේදේ ඉවත් කරන්න. බර අඩු කරගන්න මේක හොඳම ක්‍රමයක්. ඒ නිසා පුරුද්දක් විදිහට හැමදාම රෑ 8ට කලින් කාලා 10ට කලින් නිදාගන්න. ඔන්න දැන් කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක්. හැමදාම උදේට නැගිටපු ගමන් උණු වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. නිකන් වතුර නෙමෙයි. දෙහි ටිකකුයි කුරුඳු කෑල්ලකුයි දාපු උණු වතුර එකක්. ඒක කරන්නේ මෙහෙමයි. හැමදාම නිදා ගන්න කලින් වතුර වීදුරුවක් අරගෙන ඒකට කුරුඳු කෑල්ලකුයි දෙහි පොඩ්ඩකුයි දාන්න. එහෙම දාලා තියලා පහුවෙනිදා උදේ නැගිට ගමන්ම මුලින්ම කරන්න ඕනේ මේක බොන එක. මේකෙන් ඔබගේ මේදය දහනය වීම වැඩි වෙනවා. ඒ වගේම ලේ පිරිසිදු වෙනවා. ඊට අමතරව උදේට මේ වතුර බොන එකෙන් තවත් ප්‍රයෝජන රැසක් තියෙනවා. මේක තමයි අපි කියන අන්තිම කාරණාව. හැමදාම කාලා ඉවර වෙලා විනාඩි 20ක් ඇවිදින්න ඕනේ. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවනේ කාලා ඉවර වෙලා නිදාගන්න. ඊට පස්සේ එහෙම කරන්න එපා. කාලා ඉවර වෙලා විනාඩි 20ක් හොඳට ඇවිදින්න. එහෙම කරපුවාම ඇඟේ තියෙන කැලරි දහනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඇඟ නිතරම ශක්තියෙන් පිරීලා නැවුම තියාගන්නවා. ඔයා නිදාගත්තොත් වෙන්නේ මේකේ අනිත් පැත්ත. කොහොමත් කතාවට කියනවානේ කාලා බුදියන්න එපා කියලා. ඔන්න එහෙනම් අද ඉඳන් ප්‍රධාන ආහාර වේලකින් පස්සේ විනාඩි 20ක් ඇවිදින්න මතක තියාගන්න ඕනේ. ඉතින් මේ දේවල් හය කරන්න පුළුවන් නම් ඔයාගේ බර මාස 3කින් අනිවාර්යෙන්ම කිලෝ 10කට වඩා අඩු කරගන්න පුළුවන්. මේ ඇවිල්ලා ලෝකෙ මිනිස්සු අනුගමනය කරන අලුත්ම ක්‍රම. මේවා ඉතින් අපේ අයට කියා දෙන්න කවුරුවත් නැහැනේ. ඒ නිසා මේ වීඩියෝ එක තවත් දෙතුන් වතාවක් හරි බලලා කියපු දේවල් ටික ඔලුවට දාගත්තොත් ඉක්මනින්ම ඔයාගේ හිතේ තියෙන විදිහට බර අඩු කරගන්න ඔබට පුළුවන් වේවි. ඉතින් මේ වගේ අලුත් දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.